අද වන විට වෙළඳපොලේ පවතින බොහෝ නවීන ස්මාර්ට්ෆෝන්ස්, ටැබ්ලට්ස් සහ ලැප්ටොප්ස් සඳහා චාර්ජිං පෝට් එක ලෙස USB-C ලබා දෙනවා. එමෙන්ම ඔබ භාවිතා කරන චාර්ජර්ස් වල USB PD යන සංකේතය සඳහන් කර තිබෙනු ඔබ සමහර විට දැක ඇත. ඉතින් අද අපි බලමු මොකක්ද මේ USB PD කියන්නේ කියලා. මෙම තාක්ෂණයේ USB Power Delivery USB PD ලෙස හඳුන්වනු ලබනවා. මෙය නවීන USB-C සම්බන්ධතා හරහා ඉතා ඉහළ පවර් එකක් ආරක්ෂිතව සහ කාර්යක්ෂමව උපාංග වෙත ලබා දීමට සැලසුම් කරන ලද ෆාස්ට් චාර්ජිං ස්ටෑන්ඩඩ් වෙනවා. USB PDහි මූලික සංකල්පය පැරණි USB-A සහ USB-B ප්‍රමිතීන් යටතේ චාර්ජර්ස් විසින් නිකුත් කරන ලද්දේ ස්ථාවර 5 වෝල්ට් ධාරිතාවක් වන අතර එහිදී ලබා දිය හැකි වොල්ටේජ් ප්‍රමාණය සාපේක්ෂව ඉතා අඩු විය. ඒ නිසා විශේෂයෙන්ම ලැප්ටොප් පරිගණක වැනි දෑ ආරෝපණය කිරීම මේ චාර්ජර්ස් ඔස්සේ සිදු කළ නොහැකි වෙනවා. නමුත් USB PD තාක්ෂණයේ මෙම සීමාව සම්පූර්ණයෙන්ම බිඳ දමන අතර එහි මූලිකම සහ සුවිශේෂීම ලක්ෂණය වන්නේ ස්මාර්ට් පවර් නෙගොටියේෂන් තාක්ෂණයයි. මොකක්ද මේ පවර් නෙගොටියේෂන් කියන්නේ? USB PD පහසුකම ඇති චාර්ජර් එක ඊට සම්බන්ධ කර ඇති ඩිවයිස් එක සමග සංනිවේදනය කරන අතර මෙහිදී 1. උපාංගය විසින් තමන්ට අවශ්‍ය වන නිශ්චිත වෝල්ටේජ් වගය සහ කරන්ට් ප්‍රමාණය චාර්ජර් එකට දන්වනු ලබනවා. 2. චාර්ජර් එක එම ඉල්ලීමට අනුව වහවී සිට නවතම USB PD 3.1 අනුවාදය යටතේ 48 දක්වා වූ පරාසයක වෝල්ටේජ් සහ කරන්ට් ප්‍රමාණය ගතිකව සකස් කර සපයනවා. 3. මෙම ගතික වෙනස් කිරීම හේතුවෙන් උපාංගයට හානි වීමකින් තොරව හෝ අධිකව රත් වීමකින් තොරව ඔප්ටිමල් පවර් ලෙවල් තත්ත්වයක් යටතේ ආරෝපණය වීමට හැකි වෙනවා. මෙමගින් පැරණි තාක්ෂණයට වඩා බෙහෙවින් වැඩි වොල්ටේජ් ප්‍රමාණයක් ගෙන යාමට USB PD තාක්ෂණයට හැකි වී තිබෙනවා. USB PDහි ධාරිතා සීමාවන් සහ එහි භාවිතය. USB Power Delivery හි ඇති ප්‍රධානතම වාසිය වන්නේ එහි පුළුල් වොල්ටේජ් හැකියාවයි. 1. සාම්ප්‍රදායික USB PD ප්‍රමිතිය යටතේ උපාංගවලට 100 වොට්ස් දක්වා ශක්තිය ලබා ගත හැකි විය. 2. නවතම USB PD 3.1 ප්‍රමිතිය යටතේ මෙම ධාරිතාව 240 වොට්ස්, වෝල්ට් 240 දක්වා ඉහළ නංවා ඇත. මෙම ඉහළ ධාරිතාව හේතුවෙන් USB PD තාක්ෂණය අද වන විට බහුලව භාවිත වන්නේ. 1. ලැප්ටොප්ස්, MacBook Pro වැනි ඉහළ පර්ෆෝමන්ස් සහිත ලැප්ටොප්ස් වලට USB PD හරහා වොට් 100 දක්වා ලබා දී වේගයෙන් ආරෝපණය කළ හැකියි. 2. ටැබ්ලට්ස් සහ ස්මාර්ට්ෆෝන්ස්, Google Pixel වැනි ජංගම දුරකථන වොට් 18 හෝ වොට් 27 වැනි අඩු වොල්ටේජ් ප්‍රමාණවලින් ආරෝපණය වීමට අවශ්‍ය විට චාර්ජර් එක විසින් එම ප්‍රමාණයට අනුව වෝල්ටේජ් සහ කරන්ට් සකස් කරනු ලබයි. 3. larger accessories, monitors හෝ docking stations වැනි සාපේක්ෂව විශාල උපාංග සඳහා පවා අවශ්‍ය පවර් ප්‍රමාණය තනි USB-C කේබලයක් හරහා ලබා දීමට USB PD සමත් වී තිබෙනවා. USB PDහි වැදගත්කම සහ පරිසර පද්ධතිය ඉකොසිස්ටම්. අතීතයේදී ලැප්ටොප්, ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට් සහ වෙනත් ගැජට්ස් සඳහා විවිධ ප්‍රොප්‍රයිටරි ඇඩැප්ටර්ස් සහ වෙනස් කේබල්ස් ගණනාවක් භාවිතා කිරීමට සිදු වූ අතර මෙමගින් පරිසරයට සහ පාරිභෝගිකයාට විශාල අපහසුතා ඇති වුණා. නමුත් USB Power Delivery හඳුන්වා දීම මගින් තාක්ෂණික ලෝකයේ all-in-one USB-C ඉකොසිස්ටම් එකක් ඇති කිරීමට හැකියාව ලැබී තිබෙනවා. USB PD සහ USB-C ප්‍රමිතියේ ඒකාබද්ධතාවය හේතුවෙන් 1. ස්ටෑන්ඩර්ඩයිසේෂන් එක් පොදු USB-C පෝට් එකක් හරහා ඩේටා, වීඩියෝ අවුට්පුට් සහ පවර් යන සියල්ල හුවමාරු කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. 2. ප්‍රොප්‍රයිටරි ඇඩැප්ටර්ස් අවශ්‍යතාවය අඩුවීම, ලැප්ටොප් ඇතුළු විවිධ උපාංග එකම USB PD චාර්ජර් එකකින් ආරෝපණය කිරීමේ හැකියාව ඇතිවීම නිසා විවිධ වූ චාර්ජර්ස් සහ කේබල්ස් රැගෙන යාමේ අවශ්‍යතාවය අඩු වී තිබෙනවා. 3. efficiency ආරෝපණයේදී උපාංගය සහ චාර්ජර් එක අතර සිදුවන ස්මාර්ට් පවර් නෙගොටියේෂන් මගින් අවශ්‍ය ශක්ති ප්‍රමාණය පමණක් ලබා දීම හේතුවෙන් ඕවර්හීටිං අවදානම සහ ශක්ති නාස්තිය අවම වනවා. ඒ අනුව USB PD හුදෙක් වේගවත් ආරෝපණ ක්‍රමයක් පමණක් නොව
එය නවීන පෝර්ටබල් ඩිවයිසස් සඳහා පොදු, බලවත් සහ ආරක්ෂිත ආරෝපණ ප්‍රමිතියක් බවට පත් වී තිබෙනවා. ඔබ අද මිලදී ගන්නා ඕනෑම USB-C චාර්ජර් එකක් USB PD තාක්ෂණයට සහාය දක්වන්නේද යන්න පරීක්ෂා කිරීම, ඔබේ උපාංගවල ෆාස්ට් චාර්ජිං පහසුකම උපරිමයෙන් ලබා ගැනීම සඳහා ඉතා වැදගත් වනවා.